ශ්‍රී ලංකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීමට නැවත සාදරයෙන් පිළිගනිමු. මගේ නම ආචාර්ය ඩිට්මා ඩෝරිං. මම සංචාරක හා ආයෝජන ප්‍රවර්ධකයෙක්. ශ්‍රී ලංකාව සඳහා මම පසුගිය වසර 40 තුළ ශ්‍රී ලංකාවේ සිටිමි. අපේ සුන්දර දිවයිනේ සංවර්ධනය මම දකිමි. ඉතා මෑතකදී ආයෝජන මණ්ඩලය විසින් පවත්වන ලද ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ආරාධනයදී මම දුටුවෙමි. එය හොඳ පියවරක්. නමුත් මම සාමාන්‍යයෙන් කියන්නම්. විදේශ ආයෝජකයින් යුරෝපීය ආයෝජකයින් ප්‍රධාන වශයෙන් මම ජර්මනිය සිට පැමිණෙන නිසා ශ්‍රී ලංකාව ගැන අපට හැඟෙන දේ. මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයෙකු සහ රජයක් ක්‍රියාත්මක වීමත් සමග අපි යම් විශ්වාසයක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ ගමන් කරන බවට සහ ඉතා ධනාත්මක වර්ධන සිදුවෙමින් පවතී. ඇත්ත වශයෙන්ම ආයෝජන මණ්ඩලයේ මෙම ආකාරයේ ආයෝජක ප්‍රවර්ධන සිදු කරන විට එය තවත් හොඳ පියවරකි. නමුත් ප්‍රශංසා කිරීමට පමණක් මම මෙහි නැත. සමහර කරුණු සම්බන්ධයෙන් ඵලදායී විවේචනයක් ලබා දීමටද මම මෙහි සිටිනවා. එබැවින් විදේශීය ආයෝජකයින්, ගෝලීය ආයෝජකයින්, යුරෝපීය ආයෝජකයින්ට අභිප්‍රාය ඇති විට ශ්‍රී ලංකාවට එන්න ඔවුන් විවිධ කෝණවලින් ශ්‍රී ලංකාව පරීක්ෂා කරනවා. එමෙන්ම ආයෝජකයින් සඳහා සාමාන්‍යයෙන් මෙහි ඇති වාතාවරණය අනුව මූල්‍ය විෂයන් සම්බන්ධයෙන්. නමුත් මේ ගෝලීය ආයෝජකයින් නිසා ඔවුන්ට විශාල ආරක්ෂක ගැටලුවක් තිබෙනවා. ඔවුන් ව්‍යාපාර කරන විට, ඔවුන් තම මෝටර් රථ ගෙන එන විට හෝ තම මෝටර් රථ ඇති විට රක්ෂණය එහි ඉතා වැදගත් අංගයක්කි. ඉතින් මෙන්න රාජ්‍යයට අයත් රක්ෂණ සමාගමක් තිබෙනවා. එය ඇත්තතම පොදු ලයිස්තුවත් සමාගම ලෙස හඳුන්වනවා. රක්ෂණ සමාගම රජයට අයත් වේ. එය ශ්‍රී ලංකා රක්ෂණ සමාගමයි. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට සම්මාන ප්‍රදානය කර තිබෙනවා. ඒවායින් සමහරක් අපි දැන් මේ පින්තූරවලින් මෙහි පෙන්වමු. ඔවුන් ලබාගෙන ඇති දේ දැන් ඔබට දැක්කිය හැකියි. මෙම සම්මාන ප්‍රධාන වශයෙන් පාරිභෝගික විශ්වාසය සඳහා, වගකීම සහ යනාදිය සඳහා. නමුත් මෙම සම්මාන සියලුම ගනුදෙනුකරුවන් සඳහාද නැතහොත් එහි තවත් අංශ තිබේද? අවාසනාවන්ත වශයෙන් මම කිය යුතුයි. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඔවුන්ගන් රක්ෂණය කර ඇති පුද්ගලයින්ගේ අත්දැකීම් සම්බන්ධයෙන් විශාල නරක සමාලෝචන ප්‍රමාණයක් ඇති බව. ඔවුන්ගේ රක්ෂණය කර ඇති පුද්ගලයින්. නිවාස හෝ වෙනත් විෂයන්. විශේෂයෙන්ම මෑතකදී ගන්වදුරේ පසුගිය වසරේ නොවැම්බර් 28 වන දිනේ සිට. ඉතින් මම ඔබට මෙහි පෙන්වන්නම්. යුවලක් පමණක් නොවේ හොඳ සමාලෝචන ප්‍රමාණයක්. ශ්‍රී ලංකා රක්ෂණය සඳහා ඉතා නිර්ණාත්මක ආකාරයකින් නිරූපණය කර ඇති සමාලෝචන. මම හිතන්නේ කාලය පැමිණි ඇත. මම මෙහි මුදල් ඇමතිවරයා අමතන්නේ. ශ්‍රී ලංකා රක්ෂණය සමග සිදුවන්නේ මොනවාද යන බවට ගැඹුරින් බැලීමට රාජ්‍යයට අයත් පොදු ලයිස්තුවත් සමාගමක්. දැන් බොහෝ දෙනෙකු විසින් ලබා දී ඇති සමාලෝචන බලන්න. ශ්‍රී ලංකා රක්ෂණයේ බොහෝ සේවකයින්ට කරන්නට වැඩක් ඇතියයි මම හිතනවා. මම ආරාධනා කරනවා. දැන් මගේ අනුගමියන්ට සහ මෙම වීඩියෝව නරඹන අයට ලංකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරන්න. ඔබගේ අදහස් සහ අත්දැකීම් මම බලාපොරොත්තු වෙමි. අවසානයේදී අපට ලියන්න. මොකද අපි සියල්ලොන්ම එකම ආකාරයෙන් කටයුතු කරමින් සිටින බැවින් අපට ශ්‍රී ලංකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරන්න අවශ්‍යයි. එබැවින් අපි දූෂණය සහ අයහපත් හැසිරීම්ද අතුගා දැමිය යුතුයි.